විභාගයේ තිබුණු විදිහට ගලාගෙන යන්න දුන්නා නම් CWW කන්නංගර මහත්තයා ඔය ශිෂ්‍ය විභාගේ ගේන්නේ නිදහස් අධ්‍යාපනය ඇතුලේ ඇත්තටම ඔහු පිළිගත්තා මේ රටේ මේ පාසල් පද්ධතිය ඇතුලේ විෂමතාවයක් තියෙනවා. පහසුකම් සහිත පාසල් සහ පහසුකම් රහිත පාසල් තියෙනවා. ඉතින් ඒක එක සැරේ निराකරණය කරන්න කාටවත් හැකියාවක් නැහැ. එතකොට නමුත් ඔහු උත්සාහ කරේ ග්‍රාමීය අර දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවන්ට පහසුකම් අඩු ප්‍රදේශවල ඉන්න දරුවන්ට ඔවුන් දක්ෂව නම් ඒ දක්ෂයින් අර පහසුකම් සහිත පාසලකට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්නේ අවස්ථාව ලබා දෙන්න තමයි මේ කටයුත්ත ඔහු කරන්නේ. ඉතින් එතකොට ඒකේ ඇත්තම දක්ෂයෙකුට අවස්ථාවක් ලැබීමක් කියන එකද සත්‍ය විභාගය කියන එක මුළු මනින් ප්‍රතික්ෂේප කළ හැකි එකක් නෙවෙයි. ඒකේ තියෙන අර කියන මේ අර අගතිගාමී ලක්ෂණ වෙනස් කරලා විභාගයේ පැවැත්වීම තමයි මම හිතන්නේ යෝජනා වෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ඔය කියන අවස්ථාව මුළුමනින් නැති වෙනවනේ. ආයි විෂමතාවයක්. ඒක දැන් ආපහු ගමේ පාසලේ ඉන්න දරුවට එයා මොන තරම් දක්ෂයෙක් වුණත් එයාට කවදාවත් අර පහසුකම් සහිත පාසලට එන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ සම්පත්වල විෂමතාවයක් ආපහු ඉදිරියේ මේ වගේ ප්‍රතිසංස්කරණ රජයේ පැත්තෙන් ආවොත් මේක කියන්නේ ඒගොල්ලන්ගේ කැමැත්තට මේ වගේ ඒවන එන්නේ. එතකොට ඔබතුමාලගේ සංගම් විදියට මොන වගේ තීරණයක්ද ගන්න? මොන වගේ තැනකද ඉන්නේ? ඒ කියන්නේ ඔබතුමා ප්‍රශ්න කරන්නේ ජාපන ප්‍රතිසංස්කරණේ ඔබතුමාලගෙන් අහන්න නැතුව මේ යන ගමන රජයේ මොකද ජන වරමක් දීලා තියෙනවා. ඒ වරමට අපි කැමති. ඒක නිසා අපිට ඕන විදිහට අපි අධ්‍යාපනය වෙනස් කරනවා. ඒ වගේ දෙයක් රජයේ පැත්තෙන් ආවොත් මොන වගේ තීරණයක්ද සංගම් විදිහට ගන්න? ඔව් ඇත්තටම ජනවරමක් වුන්ට දීලා තිබ්බා කියලා එහෙම හිතුවක්කාරීව රටේ අධ්‍යාපනය වෙනස් කරන්න කවුරුවත් වුන්ට බලතල දීලා නැහැ. ඒතකොට ඒක අපි පිළිගන්න එපා. ඒ නිසා එහෙම හිතුවක්කාරී වෙනස්කම් කරන්න බෑ. එකක් තමයි දැන් අපි කතා කරමින් හිටියේ භාග කේන්ද්‍රීය ක්‍රමය ගැන. එතකොට එතනින් එහා ගිහිල්ලා අපි කතා නොකරපු කාරණේ තමයි ඊට කලින් ඔයා අහුව වගේම මේක ඇතුළේ ඉතාම පැහැදිලිව අර LGBTQ කියන කාරණේ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ කටයුතු මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. බොහොම පැහැදිලිව තියෙනවා. මේ ගැන මේ බලධාරීන් කතා නොකරන්නේ. ඔව් ඇත්තටම බලධාරීන් කතා නොකරනවා නෙවෙයි ජයන්ත මෙතන වෙලා තියෙන්නේ. බලධාරීන් සමහරු මේක තීරුම් අරගෙන සද්ද නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාදාමයේ මේක මේ අපේ රටේ අවශ්‍යතාවයට ඇත්තටම හරිනි අමරසූරිය මැතිණියගේ පුද්ගලික අවශ්‍යතාවයක් මත ක්‍රියාත්මක කර දෙයක් නෙමෙයි. දැන් කෙනෙකුට එහෙම හුදු කොට දකින්න පුළුවන් වෙයි එතුමිය සමහරක් රැතුමිය ප්‍රකාශ කරලා තියෙන එක මේක කිව්වට කමක් නැහැ. එතුමිය මේ සමරිස සමන්තාවලට කැමති ඒක නිසා මේ ඒ වුමනාව රටේ පැල කරන්න හදනවා කියලා. ඔව්. හරි. හැබැයි මේක එතනින් එහා ගියපු කාරණයක්. එතනින් එහා ගියපු කාරණයක් ඉතා පැහැදිලිව මේක අපි කියන්න ඕන මේක මේ ක්‍රියාත්මක වෙන්නේ අර කියපු ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍යතා පරිදි. එතකොට මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වහම ඔයාටත් හිනා යනවා මටත් හිනා යනවා. මොකද අපිට එක සැරේ මතක් වෙනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිව්වහම මේ වචනේ ඉස්සරහට ගෙනාවේ සහ ඊටවර තමයි මේ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ හාස්‍යයට ලක් කරන්නේ නේද? හැබැයි ඉතා පැහැදිලිව මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මොකද අපේ වගේ රටවල් මෙහෙ වෙන්නේ ඇත්තටම ජාත්‍යන්තරට අවශ්‍ය විදියට. ඒ දැන් මේක එක අවස්ථාවක් තමයි. ඒක මේ එලි දකින්න අවස්ථාවක් තමයි මේක. මේක ඇතුලේ මේ ඔය කියන LGBTQ ප්‍රවර්ධනයේ අවශ්‍යතාවය තමයි ඇත්තටම ජාත්‍යන්තරයට තියෙන අවශ්‍යතාවය. මොකද එයාලා ඒ පැත්තේ සම්බන්ධතා තියෙන කෙනෙක්ව මෙහි එයාලගේ තානාපතිතුමිය විදිහට යොදාගෙන තියෙනවා. ඒක මේ වෙලා තියෙන්නේ. ඔකට කලින් අපි දන්නවනේ. ඔකට කලිනුත් මෙතුමිය එන්න කලින් ඊට කලින් පැවති ආණ්ඩුවේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙද්දී ඒ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට ඔය සමරිස සම්බන්ධතා ගැන චෝදනා එල්ල වුණා. නේ අපි සමනැලියෝ කිව්වා චෝදනා එල්ල වුණානේ. හරි. එතකොට මේකේ මේ ජාත්‍යන්තර මට්ටමේ මේකේ අවශ්‍යතාවය තමයි ජයන්ත ඔය ජාත්‍යන්තර මට්ටමේ මේ සමහර මේ සුඛෝභෝගී පහසුකම් අත්විඳින සංවර්ධිතය කියා ගන්න රටවල් වල මෙතන මේ ලෝකේ පාලනය කරන උත්සාහ කරන මේ රටවල් වල එයාලගේ එක උමනාවක් තමයි මේ ජනගහන වර්ධනය යාට ලොකු ගැටලුවක්. ලෝක මට්ටමේ මේ ජනගහනේ දිගින් දිගට වර්ධනය දැන් කෝටි 800ක ජනගහනයක් ලෝකෙ ඉන්නවනේ. එයාලා තීරණය කරලා තියෙනවලු මේ ජනගහනේ කෝටි 100ට පාලනය අඩු වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් විතරයි මේ වෙන මේ ස්වභාවික ව්‍යසන අඩු වෙලා මේ දේශගුණික විපර්යාස නතර වෙලා එයාලට අර බලාපොරොත්තු වෙන විදිහේ පහසුකම් සහිත ජීවිතයක් ගෙවා ගන්න පුළුවන්. නැත්නම් ජනගහනේ වැඩි වෙද්දී එකක් තමයි මේ තියෙන භෞතික පහසුකම් ටික බෙදලා යනවා ජනගහනේ අතර. ඒතකොට ඒගොල්ලන්ට අර සුඛෝභෝගී ජීවිතේට බලපෑම් එල්ල වෙනවා. ඒ අනිත් පැත්තෙන් දේශගුණික බලපෑම් මේ විපර්යාස තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ උත්සාහ කරන ජනගහනේ පාලනය. ඒතකොට මේ ජනගහනේ පාලනය කිරීමේ එක ක්‍රමවේදයක් තමයි මේ LGBTQ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි දන්නවනේ මේ කියන මිනිසා ගත්තාම අනිත් සත්තු ගත්තාම අර ලිංගික දීරූපීතාව තියෙනවා. ඒ කියන්නේ ගැහැණු සහ පිරිමි කියලා දෙක කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ අතර තමයි මේ ලිංගික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. ඒ අවසාන ඉලක්කය තමයි පරම්පරාව බිහි කිරීම ජීවී අඛණ්ඩතාවයේ උදෙසා. හැබැයි දැන් ඒගොල්ලෝ අතර මේ කියන ලිංග සම්බන්ධතා තිබ්බොත් නෙමෙයි ජනගහන වර්ධනය සිද්ධ වෙන්නේ. මේගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා
එතනින් පිට ගිහිල්ලා ඒ ලිංග සම්බන්ධතාව වෙනත් පැත්තකට යොමු කරන්න සමලිංග සම්බන්ධතාව සංක්‍රාන්ති ලිංගය කියලා. එතකොට මේ ජනගහන පාලනය ඉබේම සිද්ධ වෙනවා. ඔන්න එක කාර්යයක් ඕක. ඒක තමයි ලෝක මට්ටමේ එක අවශ්‍යතාවයක්. දෙවෙනි එක තමයි මේ දැන් සංක්‍රාන්ති ලිංගිකයෝ ගත්තාම ඒගොල්ලන්ගේ ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පවත්වා ගන්න ඒගොල්ලන්ට දිනපතාම මුළු ජීවිත කාලය පුරාවටම සමහරලාට හෝමෝන ලබා ගන්න වෙනවා. ඖෂධ විදියට හෝමෝන ලබා ගන්න වෙනවා. ඒතකොට මෙතන තියෙනවා වෙනම ඖෂධ වෙළඳපොළ නිර්මාණය වෙනවා. අනේ මේ ඖෂධ සමාගම් වලට අවශ්‍ය වෙළඳපොළ විවෘත කර ගැනීම සඳහා ඔන්න ඔය කියන රටවල් වල මේ කියන LGBTQ ප්‍රවර්ධනයට මේගොල්ලෝ කටයුතු කරමින් ඉන්නවා. එතකොට ඔය කියන අවශ්‍යතාව දෙක තමයි ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ තියෙන. ඉතින් මේ ජාත්‍යන්තර අවශ්‍යතාවයට සැසඳෙන විදිහට අපේ රටේ අය තෝරගෙන මේ කියන සමහරලාට සීනි බෝල දවටලා අධ්‍යාපන දාස් කරන කියලා මේවා අරන් එන ස්වභාවයක් තමයි මේ අපි දකින්නේ. ඔව් සමහරක් තැන්වලදී අපිට හිතෙනවා මේ ජාතික නිදහස් පෙරමුණ. ඒ වගේම ඔබතුමාගේ නායකයා මේ ආණ්ඩුව වෙනුවෙන් මේ පක්ෂය වෙනුවෙන් සෑහෙන කැපකිරීම කරපු කෙනෙක්. දේශපාලන කුහකකමක් හිතේ තියාගෙන ද මේ දේවල් කරන්න කියලා අපිට සමහර වෙලාවට හිතෙනවා. දැන් මම හිතන්නේ ඕක මේ එතුමාගෙම අපි දකිනවා මාධ්‍යක ප්‍රශ්න කරන එතුමා කියනවා නෑ. මේ මාධ්‍යවේදී අහන්නෙම මේ ඔබතුමා පක්ෂය තුල හිටියනම් ඔබතුමා නේද අද ජනාධිපති කියලා. එතුමා ඉතින් පැහැදිලිව කියන්නේ නෑ. මම මේ පක්ෂෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සෑහෙන සතුටු වෙනවා මේ යන විදිහට. මේක ඇතුළේ හිටියනම් මේ චෝදනාවලට මාත් ලක් වෙනවා. ඒක නිසා එතුමාගේ එහෙම දේශපාලන කුවක්කමකට එහා ගිහින් එතුමාගේ තියෙන මම හිතන්නේ රට ගැන තියෙන හෘදයාංගම බැඳීමක්. ඒක අපි එතුමාගේ ක්‍රියාකාරීත්වයෙන් අපි පැහැදිලිව දකිනවානේ. මොකද එතුමා සමහරක් වෙලාවට මුළු ජීවිත කාලයම වගේ පරිත්‍යාග කරපු කැපවීම කරපු පක්ෂය දාලා එතුමා එක මොහොතක එළියට බහිනවා. සියල්ල අතහැරලා. අර එහෙම අවස්ථාවක් එනවා. යුද්ධයේ අවසාන මොහොතේ රට වෙනුවෙන් හිතලා. එතකොට ඉතින් එහෙම කැපකිරීම කරපු කෙනෙක් ඒ වගේම තමයි අපි දකිනවා රටට එරෙහි ඕනම අභියෝගයක්. දැන් ඔය LGBT කියන වචනේ මම හිතන්නේ රට හුරු කරන්නේ එතුමා. ඉතින් පැහැදිලි ඒක. මම හිතන්නේ මේක දැන් මේ කියන කාරණාවලට අවුරුදු 10කට 12කට කලින් තමයි එතුමා ওই කාරණේ කියන්නේ. මෙන්න මෙවැනි අවදානමක් රටට තියෙනවා. ඒ කියන්නේ රටට එරෙහි අභියෝග නිවැරදිව දැකලා එතකොට තමන් ජීවිත අවදානමද වෙනත් වාසි අවාසි නොබලා ඒක ඉදිරිපත් කරන ඒක රටට හෙළි කරන ඒ වගේම ඒ වෙනුවෙන් ගත යුතු ඒ අභියෝගයේ ජයග්‍රහණ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගات යෝජනා කරන කෙනෙක් දේශපාලන നാයකයෙක් විදිහට ඒ තමයිකින්ද අතම කුහකත්වය කියලා කියන්න බෑ කෙනෙකුට. එහෙම බලලා කියන්න පුළුවන් මේ තමන්ට අවස්ථාන ලැබීම නිසා තියෙන කුහකත්වය කියලා. නමුත් ඒක නෙවෙයි. ඇත්තටම එතුමා හදවතින්ම රටත් එක්ක බැඳලා ඉන්න චරිතයක් විදිහට ඉතින් එතුමා මේ දේවල් ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට කෙනෙකුට මේක ක්‍රියාත්මක කරගන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් මිනිහා කුහකෙක් කියලා. එහෙම තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔබතුමාගේ මම අහන්නේ ගුරු සංගමයක් විදිහට නෙමෙයි ජාතික නිදහස් පෙරමුණ විදිහට. මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල. දැන් මිනිස්සු කියනවා මේ ව්‍යසනයක් වුණා ඒකට සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම වංචාව හොරකම නැති වෙලා තියෙනවා. ඇත්තටම අපිට පේන්නේ නැහැ එහෙම විශාල හොරකම් වෙනවා. ඉතින් ඒ වගේ යන ආණ්ඩුවකට සහයෝගය දක්වන්න අදහසක් නැද්ද පක්ෂයක් විදිහට? ඔය ඇත්තටම මෙහෙමයි කියන්නේ දැන් ඕක සමහරක් වෙලාවට ඔය කියන මතවාදයත් ඒගොල්ලෝ එකක් ජයග්‍රහණය සඳහා පාවිච්චි කරා. දැන් මේකේ බලය රැඳී සිටීම සඳහා පාවිච්චි කරන එකක් මේ වංචා දූෂණ වලින් තොරයි මේ ආණ්ඩුව කියන්නේ. ඊළඟ කාර්යය තමයි ඒගොල්ලෝ මේ අත්‍යවශ්‍ය ප්‍රතිශාස්ත්‍ර තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. අපි දැක්කා පහුගිය දවසක മന്ത്രി කෙනෙක් බයික් එකකින් යනවා රැස්වීමකට. ඉතින් ඒවා මිනිසුන් ආකර්ෂණය වෙන දේවල්. ඔව් ඒවා ඇත්තටම හරි. ඔයා කියපු වචනේ හරියටම හරි. මිනිසුන්ගේ ආකර්ෂණය දාගන්න හොඳ දේවල්. හැබැයි ඉතින් ඉතින් පැහැදිලිව ඉතින් අපි කියන්න ඕන දැන් ඒ කාලේ ඒගොල්ලෝ කියපු කාරණයක් තමයි ඒගොල්ලෝ පැහැදිලිව කිව්වනේ. යාලා දේශපාලනය කරද්දී මේ රටේ මිනිස්සුන්ට නැති පහසුකම් කිසිවක් අපිට එපා. අපි බස් එකේ ගිහිල්ලා කෝච්චියේ ගිහිල්ලා දේශපාලනය කරන්න සූදානම් කියලා. හැබැයි අද වෙනකොට ඒක ඒ විදිහටම දකින්නවද ඔබතුමා? දැන් එක එක්කෙනෙක් කොහොම මේ නිරූපණයක් විදිහට ඔය වැඩේ කරනවා. හැබැයි අනිත් മന്ത്രിලා ඇමතිලාගේ පැත්තෙන් එහෙම තත්ත්වයක් දකින්නේ. දැන් අපි මේනකොට අපි දකින්නවානේ මේ සියලු ආපදා තත්ත්වයන් මේ ඔක්කොම එහෙම තියෙද්දි ජනාධිපතිතුමා ඊපෙරදත් මම අහගෙන කියනවා අර එයාලා മന്ത്രിලාට සහ රජයේ නිලධාරීන්ට ගේන්න යන කැබ් 1700 ගාන ඒ විදිහටම ගෙන්නනවා. ඉතින් එතකොට දැන් මේ පහුගිය කාලේ නම් කිව්වේ හැබැයි අර තියෙන වාහන වෙන්දේසි කරලා නේද? මට මතක විදිහට කිව්වා තියෙන වාහන වෙන්දේසි කරලා පාසල් හදනවා. ආන්න හරි පාසල් හදනවා කිව්වා. ඊළඟට අර පාසල් දරුවන්ට තියෙන අර පාසල් උපකරණ වල මොනවද මේ වැට් බද්ද අයින් කරනවා කිව්වා. ඉතින් එවැනි කාරණා කිසිවක් අපි දැක්කේ නැහැ නේද?
ඔව්. ඉතින් එතකොට මේවා සමහරක් වෙලාවට සුරංගනා කතා විදිහට කිව්වට මේ බිමේ සිදුවන කාරණා නෙවෙයි. අනිත් එක තමයි දැන් අපි විරෝධය පළ කරන්නේ නැහැ. අපි දන්නවා ජන මහජන නීතියකට තමන්ගේ කාර්යයන් කරගන්න වාහනයක් ඕන. අනිත් පහසුකම් ඕන. හැබැයි ඒවා ඕනේ නැහැ කියලා විවේචනය කරේ ඒගොල්ලෝ. පහුගිය පාලන සමයන් ඒගොල්ලෝගේ බලය ලබාගෙන දැන් ඒගොල්ලන්ට ඉතින් මේ රාගය යථාර්ථයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ආණ්ඩුවට වෙලා තියෙනවා. ඒක ඒ දයෝපගත සිදුවීමක් වෙන කිසිදු ආණ්ඩුවකට නොවිච්ච විදිහට එයාලා කිසියම් වූ වැඩක් කරන්න යනකොට ඒ වැඩේ එයාලම විවේචනය කරපු වීඩියෝවක්. Taman විසින්ම විවේචනය කරපු වීඩියෝවක් පහුගිය කාලේ ඒගොල්ලන්ගේ ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක මේ වෙනම කාරණයක් ඒ පීඩාවට උන්පත් වෙලා ඉන්නවා. ඒක ඇතුලේ අපි දකින්නේ නැහැ. දැන් රටක් විදිහට ඔය කියන ප්‍රතිසංස්කරණ යෝජනා වුණාට දැන් අපි හිතනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. දැන් ඕක ගැන සූදානම් වෙලා දැන් අවසාන මොහොතේ මේ දැන් මේ බැරියර් එක එන්නේ. දැන් උන්ට සිදුලා තියෙන සමහර කාරණා අකුල ගන්න. එතකොට දැන් මේක කොයිතරම් දුර සාර්ථක වෙයිද? මේ තියෙන මේ අභියෝගات එක්ක මේ තියෙන විරෝධතා එක්ක මේක සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒ අරුණහම අනිකුත් ඒවත් අපි කිව්වට දැන් ඔයා කිව්වා ආපදාව හරියට සමනය කරා කියලා තියෙනවා. තා පැහැදිලිව අනිත් පැත්තෙන් ආපදාව දී වෙච්ච හානිය අවම කරගන්න මේ ආණ්ඩුවට බැරි වුණානේ. EPFL සාක්ෂි සහිතව දැන් එළි වෙලා තියෙනවානේ. එක අනිත් එක තමයි දැන් ආධාර බෙදිල්ල ඇතුලේ අපි දැක්කා ජනාධිපතිතුමා එක වෙලාවක කියනවා පාර්ලිමේන්තුවේ කිව්වේ. හැබැයි තුමා කිව්වා පාර්ලිමේන්තුවේ කියන්නේ මම කිව්වොත් බොරු කියලා. ඒකින්ද එහෙම හිතලා කිව්වත් දන්නේ නැහැ. තුමා කිව්වා ලක්ෂ 50ක් දෙනවා පූර්ණ වශයෙන් හානි වෙච්ච නිවසකට. ඉඩම නැත්නම් තව 50ක් දෙනවා කියලා. හැබැයි දැන් අවසාන වශයෙන් කියවෙන කාරණේ තමයි එහෙම තක්සේරු කරලා ඒ කියන ආධාර දෙන්න වසරක විතර කාලයක් ගත වෙනවා. ඒ ඉඳලා සියලු දෙනාට ලක්ෂ 5ක් දෙනවා. ලක්ෂ 5ට 3ක් ඉස්සලා දෙනවලු. ඊටු දෙක අරකේ වැඩ වෙන විදිය බල්ලලු දෙන්නේ. ඔව්. ඉතින් එතකොට මේ ඒක නිසා අපි විශ්වාස කරන්නේ නැහැ. අර ඒ වෙලේ නම් කිව්වේ ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියන්නේ. නෑ බොරු කියන්න ඕන නම් පාර්ලිමේන්තුවට එනවා. ඇත්ත කියනවා නම් එළිය කියනවා. එළිය කියනවා කියලා එතුමා කිව්වනේ. ඉතින් ඒතකොට මම කැමති අවසන් වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න. ජාතික නිදහස් පෙරමුණේ ඔබතුමාගේ නායකයා කියන්නේ දේශපාලන අතින් පරිණත කෙනෙක්. ඒ කියන්නේ උඩු යටි කරන්න පුළුවන් කෙනෙක්. හිතපු නැති වෙලාවට උඩට එන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් කියනවා විමල විරාංශ දැන් ඉවරයි. ජාතික නිදහස් පෙරමුණක් නැහැ. ඒක ආයෙ ගොඩ ගන්න බෑ. එතකොට මේ පක්ෂය කොහොමද මේ වගේ දැන් ඔබතුමාලාගේම මහසුන පක්ෂයක් දැන් බලේ ඒ වගේ පක්ෂයක් එක්ක හැප්පෙන්න පුළුවන්. දේශපාලනේ මොන වගේ තීරණ දැන් ඉස්සරහට ගන්න ඉන්නේ. ඔය ඉතින් ඇත්තටම එකක් තමයි දැන් මේ පවතින පාලනය යාළගේ ක්‍රියාකාරකම් නිසා පිළිහිමින් පවතිනවා. ඒක පැහැදිලි. ඒක වට්ටන කවුරුත් දඟලන්න ඕනේ නැහැ. යාළම වට්ට ගන්නවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් අර ඔබතුමා අහුවාගේ ඉතින් ඒගොල්ලෝ ඉතාලම පහළ මට්ටමක ඉඳලා තමයි ශනිකව ඔය කියන ජයග්‍රහණ ලබා ගනිමින් දේශපාලන බලය හිමි කරගන්නේ රටේ. ඔව්. 3% තමයි එක සැරේ 60 ගානකට යන්නේ. ඒතොර ඒකින්ද එතනත් පූර්වාදර්ශයක් කියනවා එහෙම පුළුවන්. ඔව්. වසර ගණනාවක් මේ වැඩේට මේ පාලන බලය ලබාගෙන ගත වෙන්නේ නැහැ. දැන් රටේ ජනතාව හිතන පතන විදිහට. ඒ විතරක් නෙවෙයි ජාතික නිදහස් පෙරමුණ මේ වෙනකොට නැහැ. ඒක බිඳුවට වැටිලා ඒක නැති වෙලා ගිය ප්‍රශ්නයක් කියන අපි පිළිගන්න පක්ෂයක් කියන එක අපි පිළිගන්නේ නැහැ. ඒක මේ රටේ මම හිතන්නේ වැඩිපුරම තර්ජනයට ලක් වෙච්ච පක්ෂය මේ වෙනකොට. ඔව්. ඉතින් එතකොට නමුත් අපි ඊටාම ක්‍රියාශීලීව වැඩ කරමින් ඉන්නවා. ඒක රටේ ජනතාවට පේන ප්‍රමාණය මොකද මාධ්‍ය ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඒ පේන ප්‍රමාණයම අඩුවක් ඇති. ඒ කෙසේ වෙතත් අපි පක්ෂයක් විතර බොහොම ජයග්‍රාහී ගමනක් යමින් ඉන්නවා. මේ රටට එන අභියෝග වලට එරෙහිව අපිට පුළුවන් උපරිමයෙන් අපි මැදිහත් වෙමින් ඒවා පාලනය කරගනිමින් ඉදිරි අනාගතයේ සුබදායී අනාගතයක් හදන්න පක්ෂයක් විදිහට කැපෙමින් ඉන්නවා කියන කාරණය තමයි අවසාන වශයෙන් උදාර දෙන්න ඕනේ. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත්මයාත් එක්කත් සාකච්ඡා කරන්න. ඒ වගේම අද දවසේ අපිට ලොකු සහයෝගයක් දුන්නා මේ පිළිවෙල සාකච්ඡා කරන්න. මම හිතන්නේ රටේ හැමෝටම තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් වුණායි කියලා අපි විශ්වාස කරනවා. අපි ඉදිරියේදත් මේ වගේ වැඩසටහන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරනවා රට මොන දිශාවටද යන්න ඕනි. අද දවසේ අපිත් එක්ක එකතුනේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳන් බණ්ඩාර බෝධරගමගේ මැතිතුමා. ඔබතුමාට අපි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කොහොමද දැන තියනවද අපි නිකම් රාගනක්ද